ඉස්සර දළදා මාලිගාව ඉස්සර අපේ ලංකාවේ හීලෑ අලියතු බොහෝ ප්‍රමාණයක් හිටියනේ දළදා මාලිගාවේ පෙරහැරට තමයි ලංකාවේ වැඩිපුරම අලියතු ප්‍රමාණයක් සහභාගී වෙන්නේ. ඕකේ දැවැන්තම කාර්යය කරන්නේ ඔබතුමන්ලානේ. ඉතින් ඔය ආස්සේ රසමුසු තැනුත් තියෙනවා. ඒ වගේම ප්‍රචණ්ඩකාරී අලි කලබල අලියන්ගේ කුලප්පු වීම ඒ හැම දෙයක්මත් තියෙනවා. නිර්ලෝභීව අපි කියමුද ඒ තොරතුරු ටික. සමහර වෙලාවල් වලට පෙරහැරට ඉස්සෙල්ලා අපි මේ අහවල් අලියා ගැලපෙන්නේ නැහැ කියලා අයින් කරන අවස්ථා තියෙනවා. ඒකට ඒ වගේ සිද්ධි වලින් අපි මග අරිනවා. සමහර වෙලාවලට පෙරහැරට ආවහම පිරිමි සත්තු එකතු වුනහම සමහර පිරිමි සත්තු මද කිපෙනවා. එතකොට ඒගොල්ලෝ මද කිපිලා පහුවදාට ලොරියෙන් තමුන්ගේ ගමට යන්නත් ලොරියට නැග ගන්නත් සමහරලාට සීනති කරන්න වෙනවා. තව සමහර සත්තු මද කිපුනහම පෙරහැර ඉවරන කම්ම ඉඳලා මද කිපුනහම පෙරහැර ඉවරන කම්ම ඉඳලා අරන් යන සත්තු ඉන්නවා. නමුත් පෙරහැර වෙලාවේ මද නොකිපුණත් පුද්ගලික කෝන්තර මත වෙන වෙන නැටුම් වලට සමහර අලි බයයි. සමහර අලි මේ ආවල් අලිය ළඟට යන්න ආසයි. සමහර අලි අපි දන්නේ නැති හේතු වලට කුලප් වෙනවා. සමහරලාට මේ බලන් ඉන්න මිනිස්සු මේවා උසුළු විසුළු කරනවා. සමහරලාට ලයිට් අල්ලනවා ඇහැට. ඒතර අලි කලබල වෙනවා. මොකද අලියාගේ ඇස් පෙනීම ටිකක් දුර්වලයි. ඉතින් මේ හේතු හන්දා වෙච්ච සිද්ධි ගණනාවක් තියෙනවා. ගොඩාක් කියන්න පුළුවන්. දවස් ගාණක් කියන්න පුළුවන් සිද්ධි තියෙනවා. මට මතක සිද්ධි එකක් තමයි මේ අපි දැන් මේ පෙරහැරේ ඉන්නකොට එක දවසක නුවර පෙරහැරේ මම දැන් 6 වෙනි නැත්නම් 7 වෙනි රන්දෝලි පෙරහැරක මේ අලි ටික ඉතින් අනිත් සම්පූර්ණ පෙරහැරම ඉස්සරහා මාලිගාව පෙරහැර යනකල් අනිත් පෙරහැරවල අලි මාලිගාව ඉස්සරහා පොලිමට ඉන්නවා. අනිත් ඉස්සරහින් පෙරහැර ඉවරලා යනකම් උල්පැන්ගේ පැත්තෙන්. ඉතින් ඕම ඉන්න එක වෙලාවක එක දවසක ඒ දවසේ අන්ධ ඇතින්නක් හිටියා. ඇස් පෙනෙන්නේ නැහැ මේ ඇතින දැන් නැහැ. මේ ඇතින් ඒත් අලියෙකුට පිටිපස්සෙන් හිටියා බලාගෙන එයාගේ අවස්ථාව වෙනකම් පෙරහැරට යන්න. ඉතින් ලෑස්ති වෙලා දැන් ලයිට් එහෙම දාගෙන ඉන්නකොට අර ඉස්සරහා හිටපු අලියා ඒ අලියා මම දන්නවා. ඒ අලියා මේ මාලිගාවේ තිබිච්ච අර වැටේ තිබිච්ච වයර් එකක් ඇල්ලුවා. ඇල්ලුවාම උට කරන්ට් වැදුනා ඒකට හොඬේට. ඊට තු ගැස්සුණා. මේ ගැස්සිච්ච ගැස්සිල්ලට පිටිපස්සේ හිටපු මේ ඇස් පේන්නේ නැති ඇතින්න කලබල වුණා. දැන් මෙයාට ඇස් පේන්නේ නැති හන්දා මේ කරුවලේ හන්දා වටපිටේ මිනිස්සුත් ඉන්නවා බෙර ගහනවා තැන. දැන් මුට එයා දන්නේ නැහැ දැන් මේ බය කොහොමද කරගන්නේ කියලා. ඊට පස්සේ මේ ඇතින්න දුවන්න පටන් ගත්තා. දැන් මම මෙතන ඉඳලා දැන් මම දන්නවා මේ ඇතින්නට කරන්ට් වැදුන්නේ නැහැ. බය වුණා. සෙනග ඉන්නවා මළුවේ මං හිතන්නේ 3000ක් විතර සෙනග ඉන්නවා මළුවේ. දැන් මළුවට තමයි මොනවා හරි හේතුවකට ගියේ. පෙරහැරට ඇතුළට ගියේ නැහැ. හොඳ වෙලාවට. දැන් මේ ඇතින්න නොනවත්වා දුවනවා. පස්සේ අපි මමත් සෑහෙන දුරක් ඇතින්නත් එක දිව්වා මොනවද කරන්න කියලා කල්පනාවට එනකල්. දුවන බලනකොට බාසුන් නැහැ. ඇත්තටම වලිගේ එල්ලිලා වගේ දුවනවා. ඇතින්නට තේරුමක් නැහැ කොහාටද දුවන්නේ කියලා. එතකොට මේ ඇතින්න දුවලා ගිහිල්ලා මාලිගාවේ මළුව සම්පූර්ණයෙන්ම දිව්වා. දුවලා එහා පැත්තේ ක්වීන්ස් එක පැත්තෙන් ඇතුල් වෙන තැන ගිහිල්ලා තාප්පේ වැදිලා තමයි නැවතුනේ. එතකනුත් බාසුන් නැහැ වලිගේ එල්ලිලා හිටියා. අලියා ඒකේ වැදිලාම නැවතුණා මිසක් නැත්තම් තාමත් දුවනවා හිතන්නේ. එච්චරකට බය වුණා ඒ දුවපු දිවිල්ලට. හැබැයි හාමුදුරනේ එක මළුවේ අච්චර සෙනක හිටියට එක මිනිස්සෙකුට එක සීරීමක්වත් ඇති වුණේ නැහැ. ඒක පුදුම හාස්කමක් කියලා මං හිතනවා ඒක. මොකද අන්ධ ඇතින්න දුවගෙන එනකොට සෙනක 3000ක් විතර ඉන්න මළුවේ කාටවත් තුවාලයක් වෙන්නේ නැතු මේ ඇතින්න මාලිගාවේ ඉඳලා මළුව පුරාම දුවන්න මොකක් ඒක යම් කිසි හාස්කමක් ඒක.